හයි මචං ගුඩ් මෝනිින් හැමෝටම ඉතින් ඔන්න අද ඔක්තොම්බර් 28 මම ඉන්නවා මේ වෙද්දි ගිරිවුල්ලේ. ඉතින් තාමනම් අපිට හයර් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකේ අවසානයේ දානවා ඔය අලුතෙන් පික්මී එකට එන්න ඉන්න අයට හොඳ ට්‍රිප් ගන්නව නම් මොන වගේ ට්‍රිප් ගන්න එකද හොඳ කියලා. ඉතින් ඒකත් අවසන් වෙනකම් බලන්න. එහෙනම් අපි අද දවසේ අන්තිම අප්ඩේට් එකෙන් සෙට් වෙමු. කොහොම හරි ඉතින් මම මගේ ටාගට් එකට අද දවසත් යන්න ඕනේ. ඉතින් කොහොම හරි මැච් එකක් ගහමු. එහෙනම් ඉතින් හවස් වෙලා වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් මචං මේ පේනවාද? ඉතින් ඔන්න වදින හයර් කිලෝමීටර 5ක් ගිහිල්ලා කිලෝමීටර 4ක් තමයි යන්න තියෙන්නේ. 5ක් ඩ්‍රොප් පිකප් කරන්න යන්න ඕනේ. ඩ්‍රොප් එකට යන්න තියෙන්නේ කිලෝමීටර 4යි. වැඩක් තියෙන මේ වගේ හයර් ගිහිල්ලා. ඉතින් පික්මී එකෙන් මේක නම් හදන්න ඕනේ. මේක එන අසාධාරණ ඩ්‍රයිවර්ස්ලාට. ඉතින් මේ 4යි 5ක් ගිහිල්ලා 5ක් යන්න තියෙන්නේ. මේ 1යි 2යිනේ වදින්නේ. මේක වටනවා. ඒ හයර් එක වටිනවා. ඉතින් ඒ වගේ හයර් බලලා තමයි ගන්න ඕනේ. නැත්නම් ඉතින් මේ පික්මී දුවන එක තේරුමක් නැහැ. ඉතින් හොඳ වගේම තමයි පික්මී එකේ නරකක් තියෙනවා මචං. ඉතින් මචං ඒ හයර් එකත් කස්ටමර් කැන්සල් කරා. ඒක කස්ටමර් කැන්සල් කරාට 4 2ක් ගිහිල්ලා කිලෝමීටර් 6ක් 9ක් ගිහිල්ලා ගන්න යන්නේ මම. ඉතින් හොඳ හයර් බලලා තමයි තෝරගෙන තමයි දුවන්න ඕන පික්මී එක. එකම යන්න ඕන කියලා නියමයක් නැහැ. ඉතින් රේටින් බහින කතන්දරේ නම් තියෙනවා. ඉතින් මේ කිලෝමීටර් 5යි 100ක් ගිහිල්ලා 13ක් යන්න රුපියල් 100කින් ඉట్లా වැඩක් නැහැ. කිලෝමීටර් 5කට රුපියල් 100ක් දෙන්නේ. එක හයරයක් වල වහන්න එක හයර එකක් එයාපෝට් එකට එන හයර වදින එක හයර එකක් වදින්නේ ළඟ මේ කේස් එකෙන් පික්මී එකේ තියෙනවා. ඉතින් මේක ගැන එන අවධානයෙන් දුවන්න ඕනේ. දැන් අලුතෙන් පික්මී එකට එන ඩ්‍රයිවර් කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙනවා. හේතුව දැන් මෙහෙම හයර් කැන්සල් ගන්න බෑ. ඒක ඇත්ත. ඒ වුණාට දැන් පික්මී එකෙන් මේක හදන්නෙත් නෑ.